හායි යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන try එකක් දීලා බලන්න. නුවර නිවසක නැවති අම්ම කෙනෙක් බලා ගැනීමට වයස අවුරුදු 55කට අඩු කාන්තාවක් අවශ්‍යයි. වඩු මඩුවේ වැඩ සඳහා වඩු බාස්වරුන් අවශ්‍යයි. දෙහිවල පිහිටි දිවයිනේ ප්‍රමුඛ වීසා ආයතනයක් සඳහා පිළිගැනීමේ නිලධාරීන් අවශ්‍යයි. වයස අවුරුදු 18ත් 35ත් අතර. රත්නපුර අවට ආරක්ෂක රැකියා බැරිතු ඇත. වැලිසර හා ඕරුකොඩවත්ත ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. බොරලැස්ගම ආයතනයක පැකින් නිෂ්පාදන රියදුරු අංශ සඳහා රැකියා බැරිතු ඇත. වයස අවුරුදු 22ත් 45ත් අතර සේවක සේවිකාවන් බඳවා ගැනීම. ඇසුරුම් අංශය සඳහා රැකියා බැරිතු ඇත. වයස අවුරුදු 18ත් 40ත් අතර ගැහැණු පිරිමි. අයිස්ක්‍රීම් නිෂ්පාදන සමාගමකට ඇසුරුම් හා ලේඛන අංශ සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. වයස අවුරුදු 18ත් 45ත් අතර. සැහැල්ලු හා බර වාහන සඳහා රියදුරන් බඳවා ගැනීම. හොරණ වගවත්ත වීදුරු බෝතල් නිෂ්පාදන කර්මාන්තශාලාවක ඇසුරුම් අංශ සඳහා රැකියා පුරප්පාඩු ඇත. වයස අවුරුදු 18ත් 45ත් අතර ගැහැණු පිරිමි සේවකයන් බඳවා ගැනීම. විලියන්දල ප්‍රසිද්ධ නිලැඳුම් ආයතනයකට පුහුණු සේවක සේවිකාවන් බඳවා ගන්න ලැබේ. මාසෙකට රුපියල් 50000කට වැඩි වැටුපක්. මාර්ගම්පේට ගෘහභාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා පින්තාරු ශිල්පීන් 30 දෙනෙකු අවශ්‍යයි. ඉන්ටර්ලොක් ගල් ගැසීම සඳහා පළපුරු සේවකයන් අවශ්‍යයි. ඉලෙක්ට්‍රික් හෙල්පර් බැරිතු ඇත. බත්තරමුල්ල කොස්වත්ත වැඩබිමක් සඳහා බාස් සහ ගෝලයින් අවශ්‍යයි. කිරිබත්ගොඩ අප බේකරියට පෝර්ණ වැඩ දන්නා බාස් කෙනෙකු අවශ්‍යයි. පන්නිපිටිය අම්මා කෙනෙකුගේ තනියට සිටීමට කාන්තාවක් අවශ්‍යයි. වැඩිපුර රුපියල් 40000යි. රාජගිරියේ පිහිටි වැඩබලක් සඳහා පළපුරුදු මැකෑනික් වරුන් අවශ්‍යයි. පානදුර ආයතනයක් සඳහා ඇසුරුම් අංශයේ රැකියා බැරිතු ඇත. මාසකට 55000කට වැඩි වැටුපක්. අංවැල්ල ආයතනයක් සඳහා ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම. මාසක වැටුප රුපියල් 75000යි. කෑගල්ල ගෙස්ට් හවුස් එකක නැවතී බලා ගැනීමට කාන්තාවක් හා යුවළක් අවශ්‍යයි. වැටුප රුපියල් 50000යි. තලවතුගොඩ අවන්හලක ජූස් වර්ග සෑදීමට වේටර් වැඩට කාන්තාවක් අවශ්‍යයි. අයිස්ක්‍රීම් සමාගමකට වයස අවුරුදු 18ත් 40ත් අතර ගැහැණු වෙනුම් සේවකයන් බඳවා ගැනීම. මාසික වැටුප රුපියල් 63000යි.